ඔයාලත් කැමති නේද මම වගේ කොණ්ඩේ දිගට තියාගන්න? එතකොට කොණ්ඩේ යන එක අඩු කරගන්න. එහෙනම් මං ගාව තියෙන චූටි මැජික් එක. මෙන්න මේක තමයි ඒ මැජික් එක. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ගොඩ දවසකින් නේද මම අද අරන් ආවේ මගේ කොණ්ඩෙට කරන එකම එක ස්වභාවික ට්‍රීට්මන්ට් එකක් ගැන. එහම මේ දෙයමයි කරන්න ඕනි කියලා කොණ්ඩෙට එහෙම මේ විශේෂයක් කරන්නේ නැහැ. මමත් ඔයාලා හැමෝම වගේ තෙල් ගාලා එතකොට ෂැම්පු කරලා කන්ඩිෂනර් කරලා ඒ ඔක්කොම කරනවා. දවසක් කියලා දවසක් වගේ නානවා. එතකොට කොණ්ඩෙට විශේෂයෙන් කියලා දෙයක් කරන්නේ මේ ට්‍රීට්මන්ට් එක විතරයි. මේ ට්‍රීට්මන්ට් එක ඉතින් ලොකුවට මෙහෙම කරන්න ඕනි එහෙම එකක් නැහැ. ඔයාලට තියෙන එක දැන් මං කියන දේවල් වලින් ඔයාලට තියෙන දේ දාලා එහෙම හදාගන්න පුළුවන්. කොහොම හරි මේ ඔක්කොම දාලා හදනවා නම් ඉතින් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මං හිතනවා මේ ට්‍රීට්මන්ට් එක කරන හින්දා තමයි මගේ කොණ්ඩේ මෙච්චරවත් ටිකක් මෙහෙම තියෙන්නේ. ගෙත් කොණ්ඩේ යනවා යන්නේ නැතුව නෙවෙයි. ඒ වුණාට ගොඩක් කොණ්ඩේ යන එක අඩු කරගන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක කරලා සාමාන්‍යයෙන් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය මාස 3ක්වත් කරන්න ඕනේ මේක රිසල්ට් එකක් ගන්න ටිකක් හොඳ රිසල්ට් එකක් ගන්න. මේක පාර්ට් එක දවසින් කරා කියලා මේ රිසල්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. මොකද සමහරුන්ගේ කොණ්ඩේ යනවා, එතකොට සමහරුන්ගේ කොණ්ඩේ අග පැලෙනවා, සුදු වෙනවා. ඒ දේවල් වලට ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක් වෙයි කියලා මේක හිතනවා. ගොඩක්ම හොඳයි ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක උදේම කරනවා නම්. මොකද මේක සීතලයි සෙම වගේ තියන අයට එහෙම ටිකක් අමාරුයි. සෙම ගතිය වැඩි වෙනවා. ඒකින්ද උදේට ඒ ට්‍රීට්මන්ට් එක කරලා දවල් 12 වගේ වෙද්දි නා ගන්නවා නම් මේක ගොඩක් හොඳයි. එහෙනම් අපි බලමු මම මොකද්ද මගේ කොණ්ඩේට කරන ස්වභාවික ට්‍රීට්මන්ට් එක කියලා. මේකට අපිට ඕන වෙනවා මෙන්න මේ peer කොළ. අපි ටිකක් කඩාගමු. ගොඩක්ම මේ වගේ ටිකක් දළු වගේ කොළ තියනවා නම් හොඳයි. ගොඩක් මෝරපු කොළ ගන්න එපා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් හොඳටම ඇති. දවසකට දැන් එක දවසක්නේ අපි මේක හදාගන්නේ. තියාගන්න බෑ මේක. ඒ හදන දවසට ගාන දවසට විතරක් මේක හදාගෙන ගන්න පුළුවන්. ඔයාලට තියනවා නම් දාන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ වෙරළු කොළ කියන්නේ. අපේ ගෙදර ගහක් තියෙන හින්දා මමත් වෙරළු කොළ දානවා. ඒකෙත් මෙන්න මේ වගේ දළු වගේ මේ කඩා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම මේ වෙරළු කොළත් මෙන්න මේ වගේ ටිකක් කඩා ගත්තා. අපේ මේ වැඩේට ඕනේ මෙන්න මේ වගේ විනාඩි 10ක් උණු වතුරේ පොඟවගත්ත උළුහාල්. එතකොට මේ උළුහාල් වල වතුර ටිකක් ඕනේ. මේ ටික විසික් කරන්න එපා. ඔයාලා දන්නවනේ උළුහාල් කියන්නේ කොන්නට ගොඩක් හොඳ දෙයක් කියලා. මේකෙන් අර හිස් කබල තියෙන ඩ්‍රයි ගතිය නැති වෙනවා. තෙතමනයක් වගේ එනවා. ඒවට ගොඩාක් හොඳයි. අපි දැන් මෙන්න මේ peer කොළ ටිකයි වෙරළු කොළ ටිකයි හොඳට හොද ගන්නවා. මම දැන් මේ peer කොළ වලයි එතකොට වෙරළු කොළ වලයි තියෙන මේ උඩ නට්ටක් වගේ අන්න ඒව කඩලා අයින් කරනවා. මොකද ඒව තියෙද්දි කියන්නේ ඔළුවට අපි ගන්නවනේ මේක බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඒකින්ද මේ කෑලි හිටිනවනේ. ඒකින්ද ඒ ටික අයින් කරනවා. මේක බ්ලෙන්ඩ් වෙන්න දැන් මොන හරි වතුර හරි මොන හරි දාන්න ඕනේනේ. ඔයාලට ගොඩක්ම හොඳයි හාල් හොදපු වතුර වගේ ගන්නවා නම්. හාල් වතුර වලින් මේක බ්ලෙන්ඩ් කරගන්නවා නම් ගොඩක් හොඳයි. අපි පිරිසිදු කරගත්තු කොළ ටික බ්ලෙන්ඩ් කප් එකට දාලා මෙන්න මේ උළුහාල් ටික දානවා මේකට. අපි මෙන්න මේ හාල් වතුරකින් ටික දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. මේ ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලත් හාල් වතුර දාලා මෙන්න මේ වගේ උකුත් නැති, දියාරුත් නැති මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගන්න. එහෙනම් මම මේක මගේ කොණ්ඩේ ඇප්ලයි කරලම් පෙන්නන්නම්. මෙන්න මේ වගේ සෙක්ෂන් දෙකකට බෙදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම
ටික ටික ගන්නවා. මේකේ අර අපි පෙරාගත්තේ නැති හින්දා කෑලි කෑලි හිටිනවා. ෂැම්පු කරලා මේක හොදපුවාම ටිකක් අර කුඩු කුඩු ගතිය ඔළුවේ තියෙනවා. ඔළුවේ රැඳෙනවානේ. ඒක වේරුණාම චුට්ටක් නිකන් කොණ්ඩේ ගසලා වගේ දැම්මාම ඒ ගතිය යනවා. කොණ්ඩේ පීරපුවාම ඒක සාමාන්‍යයෙන් දෙපාරක් තුන් පාරක් කොණ්ඩේ පීරපුවාම ඒ ගතිය යනවා. ඔයාලා මේක ගාලා සාමාන්‍ය විනාඩි 20ක් විතර තියලා ඊට පස්සේ සාමාන්‍ය විදියට ෂැම්පු කන්ඩිෂනර් දාලා හොදලා යවන්න. ෂැම්පු දාද්දි දෙපාරක් විතර දාන්න එපා මේකේ ඔළුවේ කෑලි වගේ හිටිනවා කියලා. මේ එකපාරක් දාලා හොදලා යවන්න. වේලුනහම මේකේ කෑලි ගතිය ඔක්කොම පීරද්දි ටික ටික වැටෙනවා. අපි එතකම් චූටි වැඩක් කරමු. රම්බුටන් ටික ඉදිලා අපි රම්බුටක් කඩමු. හොඳට මිදිලත් නෑ. ඉතින් බාගෙට ඉදිලා තියෙන්නේ. මම මේක දැන් විනාඩි 25ක් විතර ඔළුවේ තිබ්බා. එහෙනම් දැන් අපි යමු නාන්න. නාලා කොහොමද කියලා බලමු. ඔන්න මම නාගෙන ආවා. ඉතින් කොණ්ඩේට ලොකු වෙනසක් තියෙනවා. ඒක තේරෙනවා හොඳට. අනික මේ කොණ්ඩේ වෙරළු කොළ වලට එහෙම කොණ්ඩේ කළු වෙනවා. ඔය කුරු පාට වෙලා වගේ තියෙනවා නම් ඒව හොඳ. ඒ කියන්නේ ඒවට හොඳ බෙහෙතක් තමයි වෙරළු කොළ. වෙරළු කොළ නැත්තම් peer කොළ, peer කොළ නැත්තම් වෙරළු කොළ එහෙම දාලා එක කොළ වර්ගයක් තියෙනවා නම් ඒත් ඇති. එහෙම දාලා එනම් ඔයාලත් හදලා බලන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමට ඉන්න. බයි.